Hello guys, ඉතින් ඔයාලට පිළිගන්නවා මේ brand new video එක. ඉතින් අද ඉගෙන ගන්න යන්නේ video editing basics ටික. ඉතින් අපි ටික දැන් video එකට. ඉතින් මේ වැඩේට ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ CapCut software එක open කරගන්න ඕනේ. ඉතින් මම කියලා දෙන්න යන්නේ CapCut එකෙන් කොහොමද basics edit ටික කරගන්න කියලා. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ create project කියන එක දෙන්න. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ files ටික drag and drop කරගන්න හරි import කරගන්න හරි පුළුවන්. ඉතින් මම drag and drop කරලා පෙන්නන්නම්. මේ විදිහට drag and drop කරලා පස්සේ ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලගේ mouse එක හිමින් ගෙනෙද්දි මේ වීඩියෝ එක play වෙනවා බලා ගන්න පුළුවන්. මම මුලින්ම මේ වීඩියෝ clip එක මේකට මෙන්න මේ විදිහට මේ plus mark එක click කරලා add කර ගන්න. නැත්නම් ඔයාලට මෙන්න මේම අරන් එල drag and drop කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේකේ පොඩ්ඩක් size එක අඩු කරගන්නවා. ඒතකොට වීඩියෝ එක ඔයගොල්ලන්ට මේකේ timeline එක පොඩ්ඩක් පොඩි වෙනවා බලා ගන්න පුළුවන්. මම ඉන්නේ මෙතනින් මේක මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේ විදිහට කට් කරගන්නවා. මේ ක්ලික් කරගල්ලා මේ ක්ලිප් එක ඩිලීට් කරනවා. ආයිත් මේක ඇඩ් කරගන්නවා. ඒකෙත් මම මෙන්න මේ හැරිට ඉවරලා ඒ ක්ලිප් එකත් කට් කරගන්නවා. එතකොට මේක ඩිලීට් කරනවා. ඉතින් අපිට මෙතනින් බාර්ස් වගේ බලා ගන්න පුළුවන්. මෙතන මීඩියා එකේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඒවා ටිකක් බලා ගන්න පුළුවන්. library එකේ අපිට CapCut එකෙන් බලා ගන්න පුළුවන් වීඩියෝ වලට ඇඩ් කරගන්න ඒවා දීලා තියෙනවා. මෙන්න මේ විදිහට ගොඩක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒකේ කැටගරි එකකින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මේ බාර් එකට ආවට පස්සේ ඔඩියෝ කියන එක ආවට පස්සේ ඔයගොල්ලන්ට මේකෙන් CapCut එකෙන්ම දීලා තියෙන ඔඩියෝ සෝන් නම් ගන්න පුළුවන්. නැත්නම් ඔඩියෝ ටික ඉම්පෝට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ටෙක්ස්ට් එක තියෙනවා. ටෙක්ස්ට් එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට ටෙක්ස්ට් මේ වගේ ඉෆෙක්ට්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ස්ටිකර් එක තියෙනවා. මෙතනින් ඔයගොල්ලන්ට ඔයගොල්ලන් කැමති කැටගරි එකට අවශ්‍ය ස්ටිකර්ස් ගන්න පුළුවන්. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් ඉෆෙක්ට් කැටගරි එක. ඉතින් මේකේ ඔයගොල්ලන්ට කීක අවශ්‍ය ඉෆෙක්ට්ස් බලා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් බ්ලර් ඉෆෙක්ට්ස් ඒ වගේ ගොඩක් ඉෆෙක්ට්ස් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඊට එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් transaction කියන ටැබ් එක. ඒකට ගියොත් ඔයගොල්ලන්ට එක එක වීඩියෝ වලින් වීඩියෝ වලට චේන්ජ් වෙද්දී transaction එකක් දාගන්න පුළුවන් විදිහේ ඉෆෙක්ට්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. transaction වලින් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් caption කියන එක. ඉතින් caption වලට පස්සේ අපි යන් filters කියන එකට. මේකෙන් ඔයගොල්ලන්ට එක එක විදිහේ filters බලා ගන්න පුළුවන්. මම දැන් මේ ෆීල්ඩ් එක මගේ
වීඩියෝ ක්ලිප්ස් වල පලෙන් වීඩියෝ ක්ලිප් එකට ඇඩ් කරගන්නවා. එතකොට බලාගන්න පුළුවන් ඒ වෙනස ඒ විල්ඩ් එක දාගත්තට පස්සේ. දැන් මම මේකට මගේ මියුසික් එකක් ඇඩ් කරගන්නවා. දැන් මම මියුසික් ටික දාලා ඉවරලා මගේ වීඩියෝ එකට මම ඉෆෙක්ට්ස් එකක් ඇඩ් කරගන්නවා. ඉතින් ගයිස් මම මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එකට ඇනිමේෂන් ටිකක් ඇඩ් කරලා ඊට පස්සේ ඒගොල්ලන්ට ඊට අපිට ලැබෙමින් බලා ගන්න පුළුවන් ඇඩ්ජස්ට්මන්ට් කියලා ටැබ් තියෙතනින් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ වීඩියෝ එකේ කලර් ග්‍රේඩින් ටික කරගන්න පුළුවන්. ඉතින් මම මේ කරගන්න විදිහට ඔයගොල්ලන්ගේ වීඩියෝ එකට මැච් වෙන විදිහට කලර් ග්‍රේඩ් එක කරගන්න. එක්සාම්පල් වශයෙන් කිව්වොත් බ්‍රයිට්නස් අඩි කරගන්න, කලර්ස් අඩු වැඩි කරගන්න වගේ ගොඩක් දේවල් මේ ටැබ් එකෙන් ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. ඉතින් මේ කලර් ග්‍රේඩින් ටැබ් එක ඕගොල්ලන්ට එක ටැබ් එකක් විතර මේ බලන්න පුළුවන්. මේ කියන ටැබ් එකේ ඔයගොල්ලන්ට බේසික්ස්, HSL, canvas, color wheel, mask කියලා මෙන්න මේ වගේ කැටගරි පහක ටැබ්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ඔයගොල්ලන්ට මාස්ක් කියන එකෙන් අර පොයින්ට් එකෙන් ඔයගොල්ලන්ට කරගන්න ඒවනම් ප්‍රෝවී සිස්ටමට තියෙන්නේ ඒවා තියෙන්නේ ඒවට වඩා ඒවතම ප්‍රෝවී එකට බලා ගන්න පුළුවන්. ඒගොල්ලන්ට ප්‍රෝෆී එක ට්‍රයි කරගන්න පුළුවන්. දැන් අපි බලමු අපි එඩිට් කරපු වීඩියෝ එකේ රිවීව් එක කොහොමද කියලා. මේ වීඩියෝ හොඳයි නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා වීඩියෝ like එකක් දාගෙන ඒ ඉතින් මේක කරන්නේ මේ මොන හරි ඔයගොල්ලන්ට දැනගන්න තියෙනවා නම් පල්ලෙහින් comment එකක් දාගෙන යන්න. ඉතින් අදට වීඩියෝ කරා ජය වේවා.
love the chase and the hunt, and I set the pace when I'm running. I always take what I want and I always give it 100. Don't need a bank, no I'm funded. Play the game like it's nothing. I'm always thankful for something. Don't take for granted, stay humble. Now wake